ආරද්ධ වීරිය. වීරිය තියෙන්න ඕන. කම්මැලි කෙනෙක් නම් අනාථ වෙනවා. අසරණ වෙනවා. දැන් බලන්න නිතරම නිදි නම් දියුණු වෙන්න බෑ. දැන් මට වැඩ තියෙනවා කියලා සමහරු නිදා ගන්නවා. දැන් කිසිම වැඩක් නැහැ කියලාත් නිදා ගන්නවා. බඩගිනි කියලා නිදා ගන්නවා, බඩ පිරිලා කියලා නිදා ගන්නවා, රෑ වුණා කියලා නිදා ගන්නවා, එළි වුණා කියලා නිදා ගන්නවා, දුර ගමනක් යන්න තියෙනවා කියලා නිදා ගන්නවා. ඊළඟට වැස්ස කියලා නිදා ගන්නවා, පායනවා කියලා නිදා ගන්නවා. මේම නිතරම නිදා ගත්තොත් අනාථ වෙනවා. ඉගෙන ගන්න බැරි වෙනවා, ව්‍යාපාර නැති වෙනවා, කුඹුරු වැඩ කරන්න බැරි වෙනවා, මොකක්වත් බෑ. ඒ නිසා වීරියවන්ත වෙන්න ඕන. ඒකට කිව්වා ආරම්භක ධාතු වැඩ පටන් ගන්න ඕන. නික්කම ධාතු පටන් ගත්ත වැඩ ඉවර කරන්න ඕන. පරාක්‍රම ධාතු ඒ ඉවර වෙනකන් මොන බාධා ආවත් අතරමඟ කඩ නොකර කරගෙන ඉදිරියට යන්න ඕන. එහෙම නැතුව අලසනම් කුසිතනම් එයා අනාථ වෙනවා. දියුණු වෙන්න බැරි වෙනවා. මොන තරම් දේපල තිබුණත් නිදන කෙනෙක් නම් ඒ දේපල වලින් වැඩ ගන්න බැරි වෙනවා. ලෝකේ වැඩිපුරම නිදන්නේ පිඹුරා. පිඹුරා තමයි වැඩිපුර නිදන්නේ. ඒකනේ කියන්නේ පිඹුරු නින්ද කියලා. ඉබ්බව කට්ට පිටින් ගිලිනවා. බල්ලව එයින් පිටින් ගිලනවා. ගිලපු ගොදුර දිරවනකන් ගස් බෙන එක ගල් බෙන එක වෙලිලා නිදා ගන්න. සංසාරේ පිඹුර වෙලා කොච්චර අපි ඉන්නේ නැද්ද? මනුෂ්‍යාත්මයක් ලැබෙන්නේ කලාතුරකින්. ඒ ලැබිච්ච මනුෂ්‍යාත්මය අනාථ නොකර අසරණ කරගන්න නැතුව ආරද්ධ වීරිය ඇති කරගෙන උත්තානවතෝ කියන්නේ ඒක උත්සාහය තියෙනවා. ඇයි මට බැරි? මට පුළුවන්. බෝසතුන් වහන්සේ සසර පුරා වචන දෙකකට ප්‍රිය කළේ නැහැ. වචන දෙකක් තිබුණා. ඒ වචන දෙකට ප්‍රිය කළේම නැහැ. මොකද්ද වචන දෙක? නෑ කියන වචනයයි බෑ කියන වචනයයි. ඇයි මට නැත්තේ තියෙනවා? ඇයි මට බැරි මට පුළුවන්? නෑ කිව්වා නම් දානි දෙන්න බෑ. බෑ කිව්වා නම් පාරමී පුරන්න බෑ. නෑ කිව්වේ නෑ, බෑ කිව්වේ නෑ. ඒ නිසායි බුදු වුණේ. ඒ නිසා අනාථ නොවි ජීවත් වෙන්න නම් වීරියවන්ත වෙන්න ඕන. වීරිය ඇති කර ගන්න ඕන.